හරි අපේ 1980 වෙනි ගෙල්ලුවට මේක කියනවා දීලා තියෙන්නේ සුමට සෑහළු කප්පියල්ලු තන්තු සැහැල්ලු. ඒතර අපිට මෙහෙම කරන්න පුළුවන් මෙහෙමයි. අපි දන්න මේ කප්පිය ඝර්ෂණයක් නැහැ සුමටයි නම් සැහැල්ලු නම් ඒ වගේම මේ මෙන්න මේ තන්තු සැහැල්ලු නම් මේ දෙපැත්තේ තියෙන ආතතිය සමානයි. තන්තුවේ කොහෙත් ආතතිය එකම සමානයි. දැන් මම මෙහෙම වෙන වෙනම බල රූප සටහන් අදින්නම්. මම ඉස්සල්ලා රූප සටහනක් අදින්න දර්පණයට. දර්පණයට බල රූප සටහනක් අදින්න. දර්පණයට බල රූප සටහනක් අදින්න. හරි. මේ මොකද්ද? තන්තු විසින් මෙයා මත ඇති කරන ආතතිය. මේ දර්පණයේ බල. ඊට පස්සේ මම කප්පියට අදින්නම්. කප්පියට බල රූප සටහනක් අදින්න. කප්පියට බල රූප සටහනක් අදින්න. කප්පියේ දෙපැත්තේ මේ මොකද්ද? මේ බල මොකද්ද? තන්තු විසින් මෙයා මත ඇති කරන ආතතිය. එහෙනම් දර්පණ විසින් තන්තු මත ඇති කරන ආතතියත් ඒකම තමයි. මේ දෙන්න ක්‍රියා ප්‍රතික්‍රියා බල. එහෙනම් මේ තන්තුවේ හැමතැනම ආතතිය සමාන නිසා මේ පැත්තෙත් ඇති වෙන ආතතිය ඒකම තමයි. මේ පැත්තෙත් ඇති වෙන ආතතිය ඒකම තමයි. මේ මොකද්ද? වඳුරා විසින් මෙයා මත ඇති කරන ආතතිය. දෙකම සමානයි. හරි. එහෙනම් වඳුරාට අපි බල රූප සටහනක් අදිමු. හරිද? ඊට පස්සේ වඳුරාගේ අතුයි කකුලුයි. මෙන්න මේවට දැනෙන ආතති බලය මේකම තමයි. තන්තු විසින් මෙයා මත ඇති කරන ආතති බලය ඒකම තමයි. විශාලත්වයෙන් සමානයි. හරි. ඊට අමතරව මෙයාගේ බර පල්ලෙහාට තියෙනවා mg. ඔන්න බල රූප සටහන් ටික ඇඳලා ඉවරයි. මේ මොකද්ද? මෙයාගේ බර. මේ මොකද්ද? තන්තු විසින් මෙයාගේ අත මත ඇති කරන ආතති බලය. ඒක සමානයි මෙයා විසින් තන්තු මත ඇති කරන ආතති බලය. ඒක හැමතැනම සමාන නිසා මෙතනත් ඒකම තමයි. මේ මොකද්ද? රිලව විසින් මෙයා මත ඇති කරන ආතති බලය. එහෙනම් ඒකේ ප්‍රතික්‍රියාව මොකද්ද? තන්තු විසින් රිලව මත ඇති කරන ආතති බලය. ඒක mg. හරි. දැන් අපි ගන්නට මුලින්ම කියනවා තන්තු දිගේ ඉහළට නැගීමේ. ඒ කියන්නේ මේ දෙන්න මේක මෙයාට පේනවමද? කියන්නේ මේ දෙන්න එකම සීමාවේ තියෙනවද කියලා තමයි අපි බලන්න යන්නේ. හරි. කියන්නේ මෙයා උඩට ගියොත් එහෙම හිතන්නකෝ මීටර් 2ක් ඒ කාලය ඇතුළත මෙයාත් මීටර් 2ක් යනවා. මෙයා පල්ලෙහාට ගියොත් එයා පල්ලෙහාට 2ක් යනවා. දැන් උඩට යන අවස්ථාව. එහෙනම් රිලවාට අපි f m දැම්මොත් එහෙම රිලවාට f m දැම්මොත් උඩටනේ නගින්නේ. උඩට යනවනම් එයා තන්තු ආතතිය T mg සමාන ma. තන්තුට යම් කිසි ආතතියක් අරගෙන තමයි දැන් මෙහෙම බල සමුද්‍රිතයි. මෙහෙම ඉද්දි බල සමුද්‍රිතයි. මෙයා උඩට තරණකින් ඉහළ යන්න නම් T වැඩි කරගන්න ඕනේ. T වැඩි කරගත්ත ගමන් ඒ ආතති බලය මෙතෙන්ට දැනෙනවා. මෙතෙන්ට දැනෙනවා නම් මෙතෙන්ටත් දැනෙනවා. මෙතෙන්ට දැනෙනවා නම් මෙතෙන්ටත් දැනෙනවා. එහෙනම් මෙයා යම් කිසි ආතති බලය වැඩි බලයක් ගත්තොත් ඒක මෙයාටත් ලැබෙනවා. මෙයාටත් දැනෙනවා. එතකොට මේ බල රූප සටහනේ මේ බල රූප සටහනේ නැවත සමාන වෙනවා. ඇයි බර පල්ලෙහාට mg මෙයාගෙත් බර පල්ලෙහාට mg. මෙයා ලබාගත් ආතතිය T1 නම් මෙයා ලබාගත් ආතතිය T1. එහෙනම් මෙයා ලබාගත් තොරණේ A නම් මෙයා ලබා ගන්න තොරණයත් A. එහෙනම් මෙයා A තොරණෙන් ඉහළ යනවා නම් මෙයාත් A තොරණෙන් ඉහළ යනවා. මෙයා ටක් ගාලා උඩ නැගිටින් මෙයාත් A තොරණේ එහෙම යනවා. එහෙනම් දිගටම මේ දරපැණයෙන් මෙයාව පේනවා. පැහැදිලිද? අපි හිතමු පල්ලෙහාට යන අවස්ථාව. පල්ලෙහාට යන අවස්ථාවකදී මොකද්ද කරන්නේ? mg ඍණ මන් දානවා රිලවාට දැන් මේ mg ඍණ T සමාන ma. mg ඍණ T සමාන ma. දැන් පල්ලෙහාට යද්දි T අඩු කරගන්න mg ට වඩා. T අඩු කරගන්න mg ට වඩා. T අඩු කරගන්න mg ට පල්ලෙහාට යනවා. T අඩු කරගත්තාම මෙතෙන්ට දැනෙන්නේ AT ම තමයි. අඩු කරගත්ත T අපි හිතමු T2 කියලා. මෙතන T2 කරගත්ත ගමන් මෙතන දැනෙන්නේ T2. මෙතන T2 දැනෙනවා නම් මෙතෙන්ට දැනෙන්නේ T2. මෙතන T2 දැනෙනවා නම් මෙතෙන්ට දැනෙන්නේ T2. ඒතොර නැවත මේ බල රූප සටහන් දෙක සමාන වෙනවා. මෙයාගේ T2 බලය මෙයාගේ mg, මෙයාගේ mg, මෙයාගේ T2. එහෙනම් මෙයාගේ බරයි සමානයි. මෙයාගේ ආතතිය සමානයි. එහෙනම් උඩට තියෙන බල දෙක සමානයි, පල්ලෙහාට තියෙන බල දෙක සමානයි. එහෙනම් මේ දෙන්න මත මැති තොරණයත් සමානයි. එහෙනම් මෙහා පල්ලෙහාට යන තොරණයෙන්ද මෙහා පල්ලෙහාට යන්නේ. එහෙනම් මෙහා මෙහෙට යද්දි රිලවගේ මේ දර්පණයත් පල්ලෙහාට යනවා. හරිද? දැන් හිතමු රිලවා අතාරිනවා ලනුව අතාරපු ගමන් මොකද්ද වෙන්නේ? මේ T බලය නැති වෙලා යනවා. හරිද? එතකොට මෙයා ගුරුත්වාකර්ෂණ බලය යටතේ වෙන්නවා. එතකොට මෙතන තියෙන T බලයක් නැති වෙලා යනවා. මෙතන තියෙන T බලයක් නැති වෙලා යනවා. නිසා මෙතන තියෙන T බලයක් නැති වෙලා යනවා. මෙයාත් ගුරුත්වය යටතේ පැටෙනවා. එහෙනම් වැටෙද්දිත් යාට රිලවට අර කණ්ණාඩිය පේනවා. රිලවා කණ්ණාඩිය සහිත කඹය අල්ලා ගත්තා වගේ. ඒකට අත ඇරියත් ආයි බිමට වැටෙනකම්ම මෙයාත් එක්ක ගුරුත්වාකර්ෂණයේ ගුරුත්ව ත්වරණය යටතේ රිලවට වීදුරුවෙන් තමන්ගේ මූණ බලාගෙන තමයි වැටෙන්න පුළුවන්. අපි යන් ඉලෙකට